රිදී පාට ඉර එළිය නැහුණු හරි අපූරු දවසක්. යන්තම් හිරිගඩු පිපෙන තරම් සීතල හුළං ඇඟේ දැවටෙද්දී හිත දුවන් යන්නේ ෆ්‍රොඩෝ ජීවත් වුණ ෂයා ගම්මානයට. ඊට කලින් යමුකෝ එළියේ තියෙන බැරල් දරලිපේ පුංචි දෙයක් හදන්න. මුළු පරිසරයටම පුංචි ආඩම්බරකමක් එක්ක ටිකක් ලොකු කාර්යබහුලකමක් ලැබිලා වගේ. ලේන් පැටව් ගහෙන් ගහට වේගෙන් පැන පැන මොනවදෝ හොයනවා. කොබෙයෝ වටගොයෝ කෑන්දැත්තෝ නම් ලොකු සාකච්ඡාවක් වගේ. මී මැස්සෝ නම් මල් පැණි එකතු කරනවා. මෙයාලගේ අද වෙනස නම් හරියට ලොකු උත්සවයකට ලෑස්ති වෙන පාටයි. මේවත් එක්ක අපි මේ ඉරිඟු ටික සුද්ධ කරගනිමු. ගෙදරට ඕන බඩු ගන්න කඩමණ්ඩියට යන අතරමඟ සාමාන්‍ය මැදි වයසක කෙට්ටු උස කාන්තාවක් පාරයින ඉරිඟු විකුණනවා. ගන්න නම් ලොකු වමනාවක් තිබුණේ නෑ ඒ කලින් දවසේ ඉරිඟු කාපු නිසා. ඒත් මේ මනුස්සයාගෙන් නොගෙන එන්න තරම් හිත දුන්නෙත් නෑ. මං හිතන්නේ ඇයගේ තිබුණ කරුණාවන්ත අව්‍යාජ හිනාව නිසාම වෙන්න ඇති. මම නම් ගොඩක් කැමති පාරායින ගෙවල් ඉස්සරහා විකුණන්න තියෙන එළවලු පළතුරු ගන්න. හේතුව ඒවා හරිම නැවුම්. අනිත් මේ මිනිස්සු ඒවා විකුණන්නේ ඒ අයගේ ගෙවතු පළදාව. අතරමැදියෝ නැති නිසා පළදාවට අදාළ වටිනාකම ඒ අයට කෙලින්ම ලැබෙනවා. අපිට පුළුවන් නම් අපි කරන පුංචි දෙයකින් හරි තව කෙනෙක්ට කරුණාවන්ත වෙන්න, සැනසීමක් වෙන්න. කවදා හරි අපි අසරණ වෙන තැන්වලදී පෙරලා අපි දුන්න කරුණාව, සැනසීම අපිටම ආයේ ලැබෙනවා. මම මේ දේවල් කියන්නේ ජීවිත අත්දැකීමෙන්. අපිට පුළුවන් නම් මිනිස්සෙක්ට දුප්පත්, පොහොසත්, උස්, පහත් භේදයක් නැතුව අපේ තියෙන මනුස්සකමින් ඒ අයට සහනයක් වෙන්න. වචනකින් හරි. ඒ කෙනාටත් ඒක ලොකු සැනසීමක්. බලන්නකෝ වතුර රත් වෙනවත් එක්කම ඉරිඟු වල පාට වෙනස් වෙලා හරි ගානට තැම්බිලා වගේ. මම නම් හිතන්නේ අපේ ජීවිතත් මෙහෙම වෙන්න ඕනේ. කාලෙන් කාලට අපි ලබා ගන්න අත්දැකීම් එක්ක ජීවිතේ හරි අර්ථවත් විදිහට කාටවත් කරදරයක් නැතිව හරි ලස්සනට අපි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මොකද කියන්නේ ඉරිඟු කන්න කැමතිද ඉඟුරු දාපු ප්ලේන්ටි එකක් බොන්න. එහෙනම් එන්න අපි ඒකත් හදාගෙන මීමු. එහෙනම් මම අදට ගිහින් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම ආයේ එනකම් channel එක subscribe කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි මාව අහගෙන හිටියට.